සියලු දෙනාටම ආයුබෝවන්. අපි මේ වීඩියෝ මාලාවේ මේ තුන්වෙනි වීඩියෝ එක අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ඒ වගේම අපොස උසස් පෙළ සිසුන් සඳහා තමන්ගේ මේ විචාර දැනුම වැඩි දියුණු කරගන්න මේ නවකතාව සම්බන්ධයෙන් නවකතාවක් කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව මේ වීඩියෝ එකෙන් අපි අද පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ දරුවන්ට දැනුමක් ලබා දෙන්න. නවකතාව කියන්නේ මොකක්ද කියලා අපි පන්ති කාමරය තුල සිසුන්ගෙන් විමසුවොත් ගොඩක් දෙනෙක්ට හරියට පිළිතුරක් දෙන්න බෑ. නොඑක් විදිය අදහස් ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ අපිට එක සැරේටම කියන්න බෑ මේ නවකතාවක් කියන්නේ මොකක්ද කියලා. එහෙම නිර්වචනයක් අපි හදලා ඉදිරිපත් කරොත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒකෙන් මේ පිළිතුරු බලන විභාග නිරීක්ෂකයන්ටත් ඒකෙන් දැන් අපි පිළිතුරු පත්‍ර ඇගීම් මේ කරනකොට පේනවා අපිට ළමයි ලියලා තියෙන පිළිතුරු මොනවද කියලා. බලාගෙන යනකොට මේ සමහර අය කිසිම දැනුමක් නැතුව මේ දේවල් වලට පිළිතුරු සපයලා තියෙනවා. ඒක නිසා ළමයි තුල දැකපු ලොකුම අඩුපාඩුවක් තමයි මේ නවකතාව සම්බන්ධයෙන් විචාරයක් ලියනකොට ළමයි දන්නේ නැහැ නවකතාවක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව තමයි විචාර ලියලා තියෙන්නේ. ඒ අපිට ඇගීම් කටයුතු කරනකොට පිළිතුරු පත්‍ර පරීක්ෂා කරනකොට දැකපු ලොකු දුර්වලතාවයක් සිසුන්ගෙන්. එතකොට ඒ දුර්වලතාවය මගහරව ගන්න පුළුවන් දරුවෝ දැනගන්න ඕන මේ නවකතාවක් කියන්නේ කුමක්ද කියලා ඉස්සෙල්ලා පොඩක් හදාරන්න ඕන. නිර්වචනාංශයෙන් මේක පැහැදිලි කරන්න සිසුන් සාමාන්‍යයෙන් අත්දැකීමක් ලබාගෙන තිබ්බොත් ඒ අත්දැකීම පාදක කරගන්න පුළුවන් විචාරයක් ලියනකොට නවකතාවක් කියන්නේ කුමක්ද කියලා අදහස් ඉදිරිපත් කරනකොට. එතකොට බලන්න අපි බලමු නවකතාවක් කියන්නේ කුමක්ද කියලා ඇහුවොත් ගොඩක් දුරට ඒ ලෙවල් ළමයින්ට නම් අහනවා නවකතාවක් කියන්නේ කුමක්ද නිර්වචන ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කියලා. හැබැයි සාමාන්‍ය පෙළ ළමයින්ට එහෙම අහන්නේ නැහැ. ගොඩක් දුරට මේ දැනුම ඕන බැද්දිගම නවකතාව තියෙන නිසා ඒ සම්බන්ධයෙන් විචාරයක් ලියනකොට නවකතාවක් කියන්නේ කුමක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා අපි බලමු නවකතාවක් කියන්නේ මොකක්ද කියලා. නවකතාව කියන මේ සාහිත්‍යාංගය මේ ඇත්තටම මේ බටහිර ලෝකයේ උපත ලැබුව එක. බටහිර ලෝකයේ තමයි මේක මුලින්ම ලේඛකයෝ නිර්මාණය කරන්නේ. ඒ බටහිර ලෝකයේ උපත ලැබුව මේ නවකතාව ලංකාව වගේ රටවල් වලට ලැබෙන්නේ මේ යටත් විජිතයෙන් පස්සේ. ඒ කියන්නේ අපේ රට 1505 ඉඳලා 1948 වෙනතුරුම මේ බටහිර ජාතීන් තමයි අපේ රට යටත් කරගෙන පාලනය කරේ. අන්නේ කාලවකවානුව තුළ ඒ රටවල පාලකයෝ මොකද්ද කරේ? තමන්ගේ අර ආගම දහම් පතුරවන්න උත්සාහ කරා වගේම ඒගොල්ලන්ගේ තියෙන මේ පොත්පත් අපේ ලංකාවටත් ගෙනාවා. ඊට පස්සේ අපේ සමහර ලේඛකයෝ මේවා පරිවර්තනය කරලා තිනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණ ඒවා සමහර ඒවා අපේ ලේඛකයෝ භාෂාවන් දන්න අය ඒවා කියවලා ඒවයි තිබුණු දැනුම අරගෙන ඒ දැනුම පාවිච්චි කරලා නවකතා ලියන්න පටන් ගත්තා. මුලින්ම ලියන්න පටන් ගත්තේ අපේ ලංකාවේ ලේඛකයෝ නම් මේ නිර්මාණකරුවෝ ප්‍රබන්ධ කතා. ප්‍රබන්ධ කතා තමයි ක්‍රමානුකූලව ලියලා ඔය මාටි වික්‍රමසිංහ මහත්තයා 1944 සිංහලයේ කලාත්මක නවකතාව ලියන තුරුම 1866 ඉඳලා කොළඹ යුගයේ ගත්තොත් ප්‍රබන්ධ කතා තමයි ලියවිලා තිබුණේ. නවකතා ගණයේ සැලකිය හැකි නිර්මාණයක් බිහි වුණේ නැහැ. ওই අතර කෙටි කතා රාශියක් දකින්න පුළුවන්. 1925 වගේ මේ මාටි වික්‍රමසිංහ මහත්තයා කෙටි කතා සංග්‍රහයක් ලියනවා ගැහණියක් කියලා. එතකොට ඒකත් මේ හොඳ නිර්මාණයක්. එතකොට මෙන්න මේ නිර්මාණات හේතු වුණා සිංහලයේ කලාත්මක නවකතාව බිහි වෙන්න. දැන් අද දරුවන්ගේ පන්ති කාමරය තුල ප්‍රශ්නයක් ඇහුවොත් ගම්පෙළිය නවකතාව කවුද කියවලා තියෙන්නේ කියලා සමහර වෙලාවට එක්කෙනෙක්වත් නැහැ. ඒක ලොකු දුර්වලතාවයක්. සිංහලයේ කලාත්මක නවකතාවත් කියවලා නැහැ. තමන්ට අදාළ බැද්දිගම නවකතාවේ ඒ කොටස් ටික විතරයි ඒගොල්ලෝ හදාරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මේ
කලාත්මක නවකතාවත් කියවලා තියෙන එක දරුවන්ට වටිනවා මේ නවකතාව සම්බන්ධයෙන් විචාර ලියනකොට අපිට ඒ අදහසුත් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි බලමු මේක මේ නවකතාව කියන සාහිත්‍යාංගය. එතකොට මුලින්ම මම කිව්වා මේ බටහිර ලෝකයේ මේ බිහි වුණා කියලා. එතකොට බටහිර කියලා අපි උතන අර්ථවත් කරේ ප්‍රංශය, ඉංග්‍රීසි කිව්වහම මේ බ්‍රිතාන්‍ය, රුසියාව, ඇමරිකාව වගේ රටවල්. මොනවද රටවල්? ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාව, ඇමරිකාව වගේ රටවල් වල තමයි මේ නවකතාව මුලින්ම ඇති වෙලා තියෙන්නේ. එතකොට යුරෝපාවතරණයෙන් පස්සේ තමයි, ඒ කියන්නේ ඉංග්‍රීසීන්ට අපේ රට යටත් වුණාට පස්සේ තමයි අපේ රටට මේ ඒගොල්ලන්ගේ නවකතා එන්න ගත්තේ. ඒ ආපු නවකතා කියවලා අපේ ලේඛකයෝ ඒ දැනුම පාවිච්චි කරලා අපේ අය නවකතා ලිව්වා. අන්න මේ ආభాෂයෙන් ලියපු නවකතා නැවත බටහිර ලෝකයට අපේ නවකතා ගියා. ඒකයි කියන්නේ මේ බටහිර ආభాෂයෙන් මෙරට සාහිත්‍ය ලෝකයට පිවිසුණයි කියලා අපි කියන්නේ. එතකොට මේ යටත් විජිත සමයේ ඒ බලපෑම තමයි මේකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකත් දරුවෝ දැනගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේ නවල් කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒක ඉංග්‍රීසි භාෂාවෙන් බිඳලා තියෙන්නේ ලතින් භාෂෙන් novels කියන එක. නවල් කියන ඉංග්‍රීසි වචනේ බිඳලා තියෙන්නේ ලතින් භාෂාවෙන් novels කියලා. එතකොට මේ කියන්නේ මේ නව කියන එකයි. ඒගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ novels කියන නව. එතකොට මේක කෙටි කතාව සම්බන්ධීනුත් මේ ඉතාලි භාෂෙන් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන නොවෙල්ලා කිය. කෙටි කතාව හඳුන්වන්නේ මේ ඉතාලිය පාවිච්චි කරලා තියෙන නොවෙල්ලා කිය. ඒක ඉංග්‍රීසි භාෂාවට බිඳගෙන තියෙනවා මේ නැවතත් මේ නොවෙල්ලා කිය. එතකොට මේ එතනින් අර්ථවත් කරලා තියෙන ඒගොල්ලෝ අලුතෙන්ම ප්‍රබන්ධ කරපු කතාව. ප්‍රබන්ධ කියන්නේ ගොතපු එක. මට හිතෙන්නේ ඒක එච්චර අමාරු නෑ. සරල දෙයක්. එතකොට මෙන්න මේ නොවෙල්ලා කියන අලුතෙන්ම ප්‍රබන්ධ කරන ලද කෙටි ගද්‍ය ආඛ්‍යානය එතකොට දීර්ඝ නවකතාවක් බවට පත් වෙනවා මේ 17 වෙනි සියවසේදී. දීර්ඝ නවකතාවක් බවට පත් වෙන්නේ 17 වෙනි සියවසේදී. දැන් එතකොට සියවස් ගණනාවක් නවකතා ලියවිලා තියෙනවා. දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයක් කියන්නේ මේ නවකතා සමහර නවකතා තියෙනවා මේ පිටු 5000යි විතර ඒවා. එතකොට ප්‍රමාණයෙන් වැඩි. දැන් ඔය යුද්ධය හා සාමය. එතකොට පිටත්තරය. ඒ වගේ නාය කතා ඔය දැන් මේ ඇල්බර්ට් කැමූ ලියාපු ලෝකේ තියෙන දීර්ඝතම නවකතාවයි කෙටිම එකයි. ඒ නවකතා දෙක ප්‍රසිද්ධයි. පිටත්තරය කියන නවකතාවයි යුද්ධය හා සාමය. 17 වෙනි සියවසේ එතකොට නවකතාව දීර්ඝ ගද්‍ය ආඛ්‍යානයක් බවට පත් වෙනවා. එතකොට මේ නවකතාව කියලා ගත්තන් පස්සේ අපිට ලෝකේ විවිධාකාර නවකතා වර්ග දැක ගන්න පුළුවන්. දරුවගේ ඇහුවොත් දරුවෝ ඒකට උත්තර දෙන්නේ නැහැ හරියට. නවකතා විවිධාකාර ඒවා මේ ලේඛකයෝ ලියලා තියෙනවා. දැන් මේ ඒ අතර එකක් තමයි මේ ඓතිහාසික නවකතා. අපි දන්න උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ ඓතිහාසික නවකතාවක් ලියුණා විජේබාගොල්ලේ කියලා. එතකොට මේ ඉතිහාසයේ කතා පුවතක් පදනම් කරගෙන තමයි මේ නවකතාව ලියලා තියෙන්නේ. ඒවට අපි කියනවා ඓතිහාසික නවකතා කියලා. තව තියෙනවා විද්‍යා ප්‍රබන්ධ කතා. ඒකත් ගොතපු කතාවක්. තව ලෝකේ දකින්න පුළුවන් මනෝවිද්‍යාත්මක කතා. ඒකත් නවකතා වර්ගයක්. නිර්ධන පන්තියේ නිරූපිත කතාවක් දකින්න පුළුවන්. ඒ නවකතාවත් අපිට විශාල වශයෙන් හම්බ වෙලා තියෙනවා. අනිත් එක තමයි අධිරාජ්‍යවාදය පසුබිම් කරගත්ත නවකතා තියෙනවා. තව තියෙනවා මේ සංස්කෘතිය පදනම් කරගත්ත නවකතා ලියවිලා තියෙනවා. අපේ ලේඛකයෝ ලියලා තියෙනවා. තව දකින්න පුළුවන් සමාජ විශ්ලේෂණ නවකතා. සමාජයේ කිසියම් කොටසක් පාදක කරගෙන අපේ ලේඛකයෝ ලියපු නවකතා හඳුන්වනවා අපි සමාජ විශ්ලේෂණ නවකතා කියලා. තව දකින්න පුළුවන් අසම්මත නවකතා ලෝකේ ලේඛකයෝ ලියාපු ඒ නවකතා තියෙන ඒ අතර තව දකින්න පුළුවන් මේ අධි යථාර්ථවාදී නවකතා.
ඒකත් නවකතා වර්ගයක්. අදි යථාර්ථවාදී නවකතා. දැන් ওই ග්‍රේබියල් ගාසියායි ජින්-පෝල් සාර්ත්‍රේ වැනි ලේඛකයෝ ලියාපු නවකතා මේ නවකතා වර්ගීකරණයේදී විචාරකයෝ කියලා තියෙනවා එකම නවකතා වර්ගයකටවත් ඇතුළත් වෙන්නේ නැහැ කියලා. ඒක විශේෂ කරුණක්. නවකතා වර්ගීකරණයේදී මේ මම අර ඉහතින් දක්වපු වර්ග ටික තියෙනවනේ. ඒ වර්ග වලින් එකකටවත් ඇතුළත් වෙන්නේ නැතිලු කාගේ නවකතාද? ජින්-පෝල් සාර්ත්‍රේගේ ග්‍රේබියල් ගාසියාගේ මේ නවකතා. ඒ විචාරකයන්ගේ වර්ගීකරණයට අනුව. එතකොට ලෝකේ නවකතා ගත්තොත් විවිධාකාරයි. ඔය වගේ විවිධාකාර ක්ෂේත්‍ර පසුබිම් කරගෙන නවකතා නිර්මාණය වෙලා තියෙනවා. ඒ නවකතා අපේ ලේඛකයෝ විවිධ ආකාරයෙන් නිර්මාණය කරපු නවකතා අපිට දකින්න පුළුවන් විවිධ දේවල් පාදක කරගෙන. ඒ කියන්නේ තේමාව බවට පත් කරගෙන සමාජයේ තියෙන හැම පැතිකඩක් ඔස්සේම නවකතා නිර්මාණය කරන්න සමත් වෙලා තියෙනවා. එතකොට මේ නවකතාව බටහිර ඉපදුණු නිසා බටහිරින් පටන් ගත්ත නිසා එතකොට මේ බොහෝ නිර්වචන තියෙන්නේ බටහිර විචාරක ඉදිරිපත් කරපුවා. බටහිර රටවල විචාරක ඉදිරිපත් කරපු නිර්වචන තමයි අපිට එතකොට දක්වන්න තියෙන්නේ. ඒ නිර්වචන ආශ්‍රයෙන් තමයි අපි මේ නවකතාව කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනය කරගන්නේ. ඒ අතර මේ අපිට බලා ගන්න පුළුවන් ඒ නිර්වචන අතර ජී ලූකස් කියන විචාරකයා ඉදිරිපත් කළ තියෙන නිර්වචනයක්. ඒ නිර්වචනේ කරුණු පහක් ඇතුළත් වෙනවා. ඒක අපි නිකන් මේ වැකියක් ඡේදයක් විදිහට ගත්තොත් ජී ලූකස් කියනවා නවකතාවක් කියන්නේ කතුවරයා විසින් නිර්මාණය කරන ලද ඒ වගේම නවතම කතාවස්තුවක් වන පාඨකයා කාල්පනික හා සත්‍ය ලෝකයට ගෙන යන සෑහෙන තරම් දිග ගන්තාරූඪ කරන ලද ගද්‍යමය ආඛ්‍යානය නවකතාවයි කියලා තමයි කියන්නේ. ඒ නිර්වචනයේ නවකතාව සම්බන්ධයෙන් දීර්ඝ එකක්. මොකද බලමු අපි මේ නිර්වචනය නැවතත් නවකතාව යනු කතුවරයා විසින් නිර්මාණය කරන ලද්දක් බැවින් නවතම කතාවස්තුවක් වන පාඨකයා සත්‍ය හා කාල්පනික ලෝකයට ගෙන යන සෑහෙන තරම් දිග ගන්තාරූඪ කරන ලද ගද්‍යමය ආඛ්‍යානයේ නවකතාවලු. එතකොට මේ නිර්වචනයට අනුව ජී ලූකස් ප්‍රධාන කරුණු පහක් අවධාරණය කරලා තිනවා. පළවෙනි එක තමයි එතකොට ওই නිර්වචනයට අනුව නවතම කතාවස්තුවක් වීම. අලුත් එකක්. නේද? අලුත් කතාවක් තමයි ඉදිරිපත් කරන්නේ. දෙක තමයි පාඨකයා එයා කියන විදිහට සත්‍ය හා කාල්පනික ලෝකයට ගෙන යනවා. නවකතාව කියනකොට ටිකක් කල්පනා කරන්න ඕනේ ඉස්සරහට සිදුවන සිදුවීම් ගැන නේද? තුන්වෙනි එක තමයි කතා ශරීරයේ පරිසමාප්ත වීම. හතර ගන්තාරූඪ කරන ලද එකක් වීම. ජී ලූකස් කියන පස්වෙනි කරුණ විදිහට කතාවකට ඇතුළත් විය යුතු සියලු අංගෝපාංග වලින් සමන්විත වීම. එහෙම නැත්නම් උපලක්ෂිත වීම. කියන කරුණු පහ ඒ නිර්වචනයේ අවධාරණය කරලා තියෙනවා. ඒකත් හොඳයි පැහැදිලි. අපිට ජපානයේ ආශ්‍රිතව ජපාන් විචාරකයෙක් ඉඳලා තියෙන චිකමස්සු කියලා ඒ විචාරකයා කියනවා නවකතාවක් කියන්නේ මේ සත්‍ය හා කල්පිතය අතර පවතින අපි. නවකතාවක් කියන්නේ සත්‍ය හා කල්පිතය අතර පවතී කියලා තමයි චිකමස්සු කියන ජපාන් විචාරකයෙක් ඉදිරිපත් කරලා තියෙන. ඒකත් පැහැදිලි. එතකොට සත්‍ය වෙන්නත් පුළුවන් කල්පිත වෙන්නත් පුළුවන්. චිකමස්සුට අනුව එතකොට නවකතාව යනු සත්‍ය හා කල්පිතය අතර පවතී කියලා කියනවා. තව නිර්වචනයක් අපි ඉදිරිපත් කරන්න පුළුවන් හෙන්රි ජේම්ස්ට අනුව මානව ජීවිතයේ විවරණය කරන ගද්‍යමය කල්පිත ආඛ්‍යානය වූ කලී නවකතාව. මොකද්ද හෙන්රි ජේම්ස් ඉදිරිපත් කරන්නේ? මානව ජීවිතයේ විවරණය කරන ගද්‍යමය කල්පිත ආඛ්‍යානය වූ කලී නවකතාවයි. එතකොට මිනිස් ජීවිතයේ විවරණය කරන ගද්‍ය කියන්නේ චේතනාවලිය ආපු, කල්පිත කියන්නේ ගොතපු, ආඛ්‍යාන කියන්නේ කතාවට කියන නවකතාවයි. ඒක කවුද කියන්නේ? හෙන්රි ජේම්ස්. ඒ නිර්වචනයත් පැහැදිලි. ඒක කෙටි නිර්වචනයක්. එතකොට මේ මම මේ සඳහන් කරේ නවකතාව සම්බන්ධයෙන් බටහිර දාර්ශනිකයෝ විචාරකයෝ ඉදිරිපත් කරපු නිර්වචන කිහිපයක්. එතකොට අපිට මේ නිර්වචන ටිකෙන් බලා ගන්න පුළුවන් නවකතාවක් කියන්නේ මොකක්ද කියලා දරුවන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙනවා.
පිළිතුරක් ලියනකොට මේවත් ප්‍රයෝජනට අරගෙන විචාරයක් ලියනකොට නවකතාව සම්බන්ධයෙන් ලියන්න පුළුවන්. මෙතන මම ඉදිරිපත් කරා එතකොට ප්‍රධාන නිර්වචන 3. ජී ලූකස්, චිකමස්සු හා හෙන්රි ජේම්ස් කියන දාර්ශනික ඉදිරිපත් කරපු නිර්වචන. දැන් එතකොට අපිට පැහැදිලි වෙනවා නවකතාවක් කියන්නේ මොකක්ද කියලා දරුවන්ට පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු නවකතා විචාර මූල ධර්ම කියන්නේ මොනවාද කියලා. ඊළඟ වීඩියෝ එක හා අපි සම්බන්ධ වෙමු.